إن الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا من سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أرسله بالحق بشيرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا الصلاة والسلام على سيدنا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد فيا أيها الناس اتقوا الله العظيم عز وجل وأطيعوه أوصيكم عباد الله وإياي أولا بتقوى الله فقال الله تعالى في القرآن الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا تمش في الأرض مرحا إنك لن تخرق الأرض ولن تبلغ الجبال طولا صدق الله العظيم وقال نبينا صلى الله عليه وسلم إياكم والجلوس على الطرقات فقالوا ما لنا بد إنما هي مجالسنا نتحدث فيها قال فإذا أبيتم إلا المجالس فأتوا الطريق حقها قالوا وما حق الطريق قال غض البصر وكف الأذى ورد السلام وأمر بالمعروف ونهي عن المنكر أو كما قال عليه الصلاة والسلام الحمد لله සියලු ප්‍රශංසා මුළු ලෝකම පාලනය කරන්නා වූ අල්ලාහ් සුබ්හානහු වතාලා සතු සාන්තියත් සමාදානයත් අප නබි නායක මුහම්මද් මුස්තෆා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන්ටත් උත්තම සහාබාවන්ටත් මුස්ලිම් වූ මුමින් වූ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට හිමි වේවා. ගෞරවනීය සහෝදරවරුනි, සුද්ධ කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා යහපත්යයි පින්යයි පවසා තිබෙනා වූ දේවල් තමන්ගේ ජීවිත අරගෙන ක්‍රියාවට නංවන ලෙසටත් සුද්ධ කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා හරාම්යයි පාපයයි තහනම් කර තිබෙනා වූ සියලුම දේවල් වලින් මිදී දුරස් වී ජීවත් වෙන ලෙසටත් සෑම මොහොතකම අල්ලාහ් සුබ්හානහු වතාලා තමන්ව බලාගෙන සිටින බව සිතේ තබාගෙන සෑම ස්ථානයකම සෑම මොහොතකම අල්ලාහ් සුබ්හානහු වතාලාට පියවි තක්වාවෙන් ජීවත් වෙන ලෙස ඉත්තකුල්ලාහ් සියලු දෙනාම අල්ලාහ් සුබ්හානහු වතාලාට පියවි තක්වාවෙන් ජීවත් වෙන ලෙස ප්‍රථමයෙන්ම මටත් මාගේ පවුලේ අයටත් ඉන් අනතුරුව ඔබටත් ඔබලාගේ පවුලේ අයටත් උපදෙස් ලබා දෙන්න. ගෞරවනීය සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සියලු දෙනාටම මේ වසරේ ඊදුල් අල්හා අවුරුදු උත්සවය සැමරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම එහි පළවෙනි දිනයේ අයියාමු තශ්රීකී පළවෙනි දිනයේ සිටීමටත් වාග්ය ලබා දුන්නා. මෙහිදී මේ ඊදුල් අල්හා දිනයේ සුල්හජ් මාසයේ තිබෙනා වූ මේ දවස්වල අල්ලාහ් සුබ්හානහු වතාලා අපට පාඩම් රාශියක් උගන්වලා දීලා තිබෙනවා. කැපකිරීම, ඉවසීම, අන් අයට උදව් උපකාර කිරීම, මේ වගේ පාඩම් රාශියක් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ දුල්හජ් මාසය තුලදී අපට උගන්වා දීලා තිබෙනවා. අපි ඒ ආකාරයට අපගේ ජීවිතය ගත කිරීමට සෑම අවස්ථාවකම උත්සාහ කළ යුතුයි. ගෞරවනීය සහෝදරවරුනි, මේ අයියාම තශ්රීක් දින තව දෙකක් තිබෙනවා. ඒ අතර කාලය තුලදී අපගේ සහෝදර ජාතීන්ගේ උත්සාහවලුත් තියෙනවා. ඒ උත්සාහවලට හානි නොකර ඔවුන්ගේ සිත් නොරිදෙන ආකාරයට අපි අපගේ කාලය ගත කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අපිට කැමති විදියට අල්ලාහ් සුබ්හානහු වතාලා පවසා තිබූ ආකාරයට අපගේ උත්සවයේ සැමරීමට අල්ලාහ් සුබ්හානහු වතාලා අවස්ථාව ලබා දුන්නා. අපගේ කැපකිරීම වෙන උල්හියා කුර්බාන් කිරීමට අල්ලාහ් සුබ්හානහු වතාලා අවස්ථාව ලබා දුන්නා. තව දවසක් තිබෙනවා අද දිනේ තුලදී මේ උල්හියා කුර්බාන් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒකත් කිරීමට අපිට හැකියාව තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, තව දවස් දෙකක් තිබුණා. අද අයියාම පළවෙනි දිනය, ඊට දෙක, ඊළඟට තුන්වෙනි දිනය.
ඒ තුන්වෙනි දෙක දෙවෙනි තුන තිලා තුන්වෙනි දිනේ තුල අනික සහෝදරයන් උත්සවයන් තිබෙන නිසා අපිට මේ රට තුලදී දවස් දෙකක අපිට කුර්බාන් කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව තුලදී අපි නිසි ප්‍රයෝජන ලබා ගත යුතුයි. ඊළඟට පැමිණෙන ඒ සහෝදර ජාතින්ගේ උත්සව තියෙන අවස්ථාවේදී අපි කොහොමද ඉන්න ඕනේ? ගෞරවනීය සහෝදරවරුනි, මේ රට තුල අපිට සෑම දෙයක්ම අපගේ උත්සවවල සැලකිරීමට ආගමික කටයුතු කිරීමට සෑම නිදහසක්ම තිබෙනවා. ඒ ආකාරයට ඒ සහෝදර ජාතින්ට බෞද්ධ කතෝලික හින්දු ක්‍රිස්තියානි ගලේ බර්වන්නට පුළුවන්. ඒ සියලු දිනාටත් ඒ නිදහස තිබෙනවා. ඒ නිදහස තියෙනකොට අපි අපගේ උත්සවවල වලට ආගමික කටයුතු වලට කිසිම බාධාවක් නොවන ආකාරයට අන් සහෝදරයන් සිටියා වගේම අපිත් අන් සහෝදරයන්ට උදව් වෙන ආකාරයට ඔවුන්ගේ උත්සවවල විශ්‍යාකාර සැමරීමට අවස්ථාව ලබා දී යුතුයි. ඒ නිසා තමයි අද දිනේ මම මෙම හදීසය තෝරාගත්තේ. ගෞරවනීය සහෝදරවරුනි, සුත්තු කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පවසනවා වලා තම්ෂි ෆිල් අර්ලි මරා. ඔබ මේ භූමියේ ගර්වයෙන් උඩඟුකමින් අහංකාරකමින් ඔබ ඇවිදින්නට එපා, ගමන් කරන්නට එපා කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා සුත්තු කුර්ආනයේ පවසනවා. අපි මේ ප්‍රදේශවල ඉන්නකොට මේ පාර මගේ මේ නගරය මගේ මට කැමති විදිහට ඉන්න පුළුවන්, මට කැමති විදිහට ගමන් කරන්න පුළුවන්, මට කැමති විදිහට පාරේ වාහන එලවන්නට පුළුවන් කියලා හිතාගෙන ඕනෑ විදිහට වේගයෙන් යන එක, අනිත් අයට හිරිවන ආකාරයට හෝන් ගහන එක, මේ වගේ දේවල් වලින් අපි දුරස් වී සිටිය යුතුයි. හේතුව මේ දවස්වල ඒ සහෝදර ජාතින්ගේ උත්සවවල තියෙනකොට පාර දෙපස ඔවුන්ගේ උත්සව කටයුතු වල කරන කූඩාරම් ගහලා ඇති, දන්සල් ගහලා ඇති, මේවල යනකොට අපි අන් අයට හිරියර නොවන ආකාරයට ගමන් කළ යුතුයි. වාහන තදබදයක් ඇතිවන්නට පුළුවන්. මිනිස්සු ඇවිල්ගෙන යනකොට ඒතනින් තදබදයක් ඇතිවන්නට පුළුවන්. අපි මේ පාර අපිට අයිති පාරක් අපිට ඕනෙත් යන්න පුළුවන් කියලා හිතාගෙන අපි කැමති විදියට වේගෙන් යන එක, හෝන් ගහගෙන යන එක, සින්දු දාගෙන යන එක, මියුසික් දාගෙන යන එක, මේ වලින් අපි ආරක්ෂා විය යුතුයි. හේතුව වෙලා ඒ සහෝදරයන් එකක් ගෞරව කිරීමක්, අනිත් එක හැමදාම මේ ආකාරයටම ගමන් කළ යුතුයි කියන එක ගැන නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ හදීසියෙන් අපිට කියලා දෙනවා. අබූ සঈද් ඛුද්රි රලියල්ලාහු අන්හු තුමාණන් පවසන මේ රිවායතය බුඛාරි මුස්ලිම් කියන ග්‍රන්ථ දෙකේම තිබෙනවා. අබූ සঈද් ඛුද්රි රලියල්ලාහු අන්හු තුමාණන් පවසනවා නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙහෙම පැවසුවා. ඊයාකුම් වල් ජුලූස් අල තුර්කා. ඔබ පාරේ ඉඳගෙන සිටීම ඔබ ඊටම ක්‍රියාවෙන් හොඳින් කල්පනා කර සිටින්න. ඒකෙන් ඔබ අනිත් අයට හිරිවන ආකාරයට ඉන්න එපා කියලා කිව්වා. එතකොට සහාබාවරු නබිතුමාණගෙන් ඇහුවා, නබිනායක තුමාණෙනි, ඉන්නමා හි මජාලිසුන නතහතුස් ෆියා. මේ පාරවල් කියන්නේ අපි ඉඳලා කතා කර ඉන්න ස්ථානයක්. අපි දකින්නවානේ සමහර තැන්වල කඩයක් තිබුණොත් එතන වාහන ගහලා එතන ගිහිල්ලා කෑම කනවා, තේ බොනවා, මේ වගේ දේවල් කරනවා, කතා කර ඉන්නවා. ඒකෝන නබිතුමා ළඟ සහාබාවරු එහෙම ඇහුවා. අහපුවාම නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා ෆයිසා අබයිතුම් ඉල්ලල් මජාලිස. හරි, එහෙම පාරකට ඉන්නට ඕනට නම් ෆාතුල් හක් තබීක හක්හ. ඔබ ඒ පාර ලබා දිය යුතු උරුමය, වගකීම ඒක ඔබ ලබා දෙන්න කියලා කිව්වා. එතකොට සහාබාවරු ආපහු නබිතුමාගෙන් ඇහුවා, හරි, පාරට ලබා යුතු උරුමය මොකද්ද? ඒක ලබා යුතු වගකීම් මොනවද කියලා සහාබාවරු පෙරලා නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් ඇහුවා. එතකොට නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා ගල්දුල් බසර්. පළවෙනි එක පැවසුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔබගේ බැල්ම පාත හෙළිය යුතුයි. පාරේ ඉඳගෙන කතා කර ඉන්නවා නම්, වාහනයක් නතර කරලා ඒක ඉස්සරහා ඉඳගෙන ටී එකක් බීලා ගුණා හරි කකා ඉන්නවා නම්, ඔය පළවෙනි එක කළ යුත්තේ ඔබගේ බැල්ම පහත හැලිය යුතුයි. ඒ කියන්නේ පාර තොටේ ඇවිදගෙන යන අය ඉන්නට පුළුවන්, කාන්තාවන් ඉන්නට පුළුවන්, අනිත් අයත් ඉන්නට පුළුවන්. එතකොට අපගේ බැල්ම පහත හැලිය යුතුයි.
අපි එහෙදි බලාගෙන කවුද එන්නේ කියලා වුණ විහිළු තහළු කරන්නට එහෙම පටන් ගන්නට බෑ. නබිතුමාණන් ඒක පැවසුවා. ඊළඟට පැවසුවා වකෆුල් අසා. ඔබ අනිත් අයට හානි කරන දේවල් වලින් ආරක්ෂා විය යුතුයි. හානි කරන දේවල්. අනුන්ට ඒ කියන්නේ අපි පාරේ ඉන්නකොට සමහර වෙලාවට එතනින් මහලු අය ගන්නට පුළුවන්. මහලු අය යනකොට සමහර තරුණ කොල්ලෝ මොකද්ද කරන්නේ? එයාට විහිළු කරන්න පටන් ගන්නවා. නාකියා කියනවා මේ වගේ මොන දේවල් හරි කියන්න යනවා. ඒ වගේ නැත්තම් අසනීප කෙනෙක් යනකොට පොඩි කොල්ලෙක් යනවා අසනීපයි එයාට එහෙම යනකොට එයාව අරගෙන විහිළුවට ගන්න පටන් ගන්නවා. එහෙම විහිළු කරන්නට හානි කරන දේවල් කරන්නට හැකියාව අපිට නැහැ. ඒ වගේම සමහර වෙලාවට කාන්තාව යන්නට පුළුවන්. තරුණියන් යන්නට පුළුවන්. කෙල්ල යන්නට පුළුවන්. ඒ අයට මොනවා හරි විහිළු කරන්න පටන් ගන්නට පුළුවන්. මේ දේවල් කරන්නට හැකියාවක් නැහැ. නබිතුමාණන් කිව්වා අෆුල් අලා. ඔබ අනිත් අයට හිරිහැර කරන දේවල්, අනිත් අයට හිත රිදෙන දේවල්, මෙවැනි දේවල් වලින් ඔබ ආරක්ෂා විය යුතුයි, ඔබ වළක්වා ගත යුතුයි කියලා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. අනිත් එක වරද්දු සලාම්. ඔබ කවරෙක් හරි සලාම් කිව්වොත් අපි ඒට පිළිතුරු ලබා දිය යුතුයි. මුස්ලිම් කෙනෙක් යනකොට අස්ලාමු අලයිකුම් කියගෙන යයි. අපි කියන්නට පුළුවන් සලාම් කියන්නට ඕන. එහෙම සලාම් කිව්වොත් අපි ඒකට පිළිතුරු ලබා දිය යුතුයි. ඒ වගේම අපි දකින කෙනෙක් ඉන්නවා නම් අපිත් සලාම් කිය යුතුයි පාරේ ඉන්නකොට. ගෞරවනීය සහෝදරවරුනි, ඊළඟ එක වුණා නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වඅමුර් බිල් මාරූෆ්. ඔබ යහපත් දේවල් උන්ට කියන්න. අනතරන් හොඳ දේවල්. පල්ලියේ ළඟම ඉන්නේ කඩේ තේ බිබී ඉන්නවා. පල්ලියේ අගාන් කියනවා. අපි යන්නෙත් නැහැ, යන අයට දෙන්නෙත් නැහැ. ඒ නිසා පල්ලියේ ළඟම ඉන්නවා යන්නේ කතා කර ඉන්නවා. වඅමුර් බිල් මාරූෆ් යහපත් දේ කරන්න. අපි එතන ඉන්නකොට අදාන් ඇහුවා පල්ලියට යනවා නම් අපි අයට අනිත්‍යවත් එක්කන් යන්න ඕන. යමු අදාන් කියන පල්ලියට යමු. නැත්නම් හොඳ දේවල් කියලා දෙන්න. එක්කෙනෙක් ඇවිල්ලා යහපත් දෙයක් අනිත් එක්කෙනෙක් ඉන්නවා පාරතොටේ පඩු බෑග් එක අරන් උස්සන් වාහනේට දාගන්න බෑ. එයාට උදව් කරන්න පුළුවන්. නබිතුමාණන් කිව්වා එහෙම කෙනෙක්ට උදව් කරන එක සදකාවක් කියලා. ඊළඟට කිව්වා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වනහ්යුන් අනිල් මුන්කර්. ඔබ යම් අයහපත් දෙයක් දැක්කා නම් ඒක වළංකන්නට ඕන. යම් කිසි කෙනෙක් අනිත් අයට විහිළු දාලා කරනවා නම් ඒක ඒ පිළිවෙලට වළක්වන්න ඕන. පොඩි ළමයි එහෙම ඉන්නවා නම් මහලු අයට විහිළු කරනවා නම් මේ කරන්න එපා කියන එක ඒක කළ යුතුයි. මේ ඔක්කොම කරන්න පුළුවන් නම් එහෙම පාරේ ඉන්නට පුළුවන් කියලා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපි ලස්සනට කියලා දුන්නා. ගෞරවනීය සහෝදරවරුනි, පළවෙනි එක නබිතුමාණන් පැවසුවේ ගල්ලුල් බසර්. එතකොට මේ ඇහැ කියන එක ඇවිල්ලා අල්ලාහ් අපට ලබා දුන්නු ලොකු දායාදයක්, නියමත් එකක්. මේ නියමත් එක හරි පිළිවෙලට අපි පාවිච්චි කළ යුතුයි. නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙහිම පැවසුවා. ඔබ දකින පළවෙනි දේ බැල්ම ඒක ඔබට සමාව ලැබෙනවා. කාන්තාවක් දැක්ක පළවෙනි බැල්ම කියන්නේ පළවෙනි දැකීම. අපි කැමති විදිහට බලන එක නෙවෙයි, දකින්න එක. මේ දකින්න එකට සමාව තිබෙනවා. ඒකට පස්සේ ආපහු හැරි බලනවා නම් ඒ කාන්තාව දෙස ඒක පවක් කියලා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. පළවෙනි සැරේ දැක්කා අපි හරවගත්තා. තවත් කෙනෙක් ඉඳලා කියන බලපං අර කෙල්ලෝ කියලා කියනවා නම් ඒක බලණය. ඒ බලන එකේ ඒක පවක් වෙන බව නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ගෞරවනීය සහෝදරවරුනි, ඊළඟ එක කෆුල් අදා කියනකොට අබූ හුරයිරා රලියල්ලාහු අන්හු තුමාණන් පැවසුවා කෙනෙක් පාරේ ගමන් කරමින් සිටිනකොට එක කටු තියෙන අත්තක් තිබුණා. මේ අත්ත අනිත් අයට හිරියක්ව තිබුණා. ඒ අත්ත අර අයිනට දැම්මා. මේක ගැන නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා ඔහුව අල්ලාහ් සුබ්හානහු වතාලා උන්ට පාප සමාව ලබා දුන්නු බව නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ගලක් දැක්කා, කටුවක් දැක්කා, වීදුරු කෑල්ලක් දැක්කා. මේක පාර අයිනට දැම්මා නම්, ඩස්බින් එකට දැම්මා නම් ඒකට සදකාවේ පිළි ලැබෙනවා.
පව් කමා වෙන බව නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපිට පවසලා දුන්නා. ගෞරවනීය සහෝදරවරුනි, ඒ වගේම මේ පාර ලබා දිය යුතු උරුම වලින් දෙයක් තමයි නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා මට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ළඟ අබු බරද රලියල්ලාහු අන්හු තුමාණන් ඇහුවා මට ප්‍රයෝජන දෙයක් මට උගන්වලා දෙන්නකෝ කියලා. ඒක නබි තුමාණන් පැවසුවා ඔබ මිනිස්සු ගමන් කරන මුස්ලිම් අය ගමන් කරන මේ පාර තුඩෙන් මිනිසුන්ට අපහිර වෙන දේවල්, හිරිහැර කරන දේවල් ඉවත් කරන්න කියලා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ වගේම ගෞරවනීය සහෝදරවරුනි, නබි තුමාණන් එක් අවස්ථාවකදී මෙහෙම පැවසුවා. ඉත්තකුල් ලඅනීන් කාලු වමා ලඅනාන්. ශාප කරන ශාපේ ලක්වන දේවල් දෙකකින් ඔබ ආරක්ෂා වන්න කියලා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. එතකොට නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ළඟ සහාබාවරු ඇහුවා මේ ශාප වලට ලක්වන දේවල් දෙක මොකක්ද කියලා. එතකොට නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා පළවෙනි එක තමයි එක පැවසුවා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මිනිසුන් ගමන් කරන මාර්ගයේ එකක් මුත්‍රා වැනි දේවල් කරන එක, නජීස් කරන එක. මුත්‍රා වන්නට පුළුවන්. ඒ වගේම අනිකුත් කුණු ආහිදිය දේවල් පාරේ දාන එක. කෙසෙල් ගෙඩිය කාලා ලෙල්ල පාරේ දාන එකත් මේකට අයිති වෙනවා. රට ඉඳි කාලත් රට ඉඳි ඇටේ පාරේ දාන එකත් මේකට අයිති වෙනවා. මේකේ මොකද්ද ඇති වෙන්නේ? ශාපය ඇති වෙන බව නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ වගේම තුමාණන් පැවසුවා මිනිසුන් ගැවසෙන තැන් තියෙනවා. ගස්වල යට හේවණෙල්ල ගන්න තැන් මේ තැන් වල මෙවැනි නජීස් කරන දේවල් කරන්න එපා කියලා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒක පවසන නබි තුමාණන් පැවසුවා තවත් හදීසයක ඉමාතතුල් අලා අනිත් තරීකි සදකා. පාරේ මිනිසුන්ට කරදර කරන දේවල්, හිරිහැර වෙන දේවල්, මෙවැනි දේවල් ඉවත් කිරීම සදකාවක් කියලා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. එතකොට මේ පාර ලබා දී යුතු උරුම වගකීම් වලින් තවත් දෙයක් තමයි අපි පාරකට යනකොට අපේ පාරේ නෝ පාකින් කියලා දාලා තියෙන සමහර තැන්වල. ඒ තැන්වල නතර නොකළ යුතුයි. මේකත් ඒ හරි පාදයට මාර්ගයට ලබා දෙන උරුමයක්. ඒකද ඇතුළත් වෙනවා. ඒතුළ පාකින් කරන තැන නෝ පාකින් කියලා දාලා තියෙන නතර නොකර මොකද වෙන්නේ? ඒක සදකා පිළ ලැබෙනවා. පාකින් කියලා දාලා තියෙන වෙලාව නතර කරන්නට ඕන. ඒකේ නෝ පාකින් කියන තැන් වලින් ගහුවොත් මොකද වෙන්නේ? අනිත් පැයට හිරිහැර ඇති වෙනවා. කරදර ඇති වෙනවා. එතකොට එයා බනින්න පටන් ගන්නවා. ශාප කරන්න පටන් ගන්නවා. අපි කරන්නේ අපරාධයක්. ඒ අපරාධය කරනකොට අපිට ඒ ශාපයේ කෙරුවොත් ඒ ශාප අපිට ඇතිවන්නට පුළුවන්. ඒ නිසා ඒ දේ ගැන අපි හිතේ තබා ගත යුතුයි. අනිත් එක තමයි පාරකට යනකොට සිග්නල් දාලා තියෙනවා. පාර තියෙනවා. මාර්ග සලකුණු තියෙන සංඥා තිබෙනවා. ඒක පිළිපැදිය යුතුයි. ඒ දේ පිළිපදිනකොට ඒකට අපිට සදකාවේ පිළ ලැබෙනවා. හිරිවැරියල් අපි ආරක්ෂා වෙනවා. අපි දැන් තමයි රත්වයකට පත්තු වෙන්න යන්නේ කියලා හොරගල වේගයෙන් යනවා. ඒක වේගයෙන් යනකොට සමහර වෙලාවට අනිත් පැයට එක කරදරයක් වන්නට පුළුවන්. ඒ වගේම තමයි නිකරුණේ හෝන් ගහන එක. සිග්නල් එකේ ලයිට් ග්‍රීන් ලයිට් එක පත්තු වුණා. දැන් වාහන හිමිට යනවා. යන්නේ ඉස්සර පියා පිටිපස්සේ ඉඳන් හොරගල හෝන් ගහනවා. අනිත් අයට ඒක හිරියරක් වෙනවා. එතකොට ඒකට අපි මේ ශාපෙට ලක්වන්නට පුළුවන්. වේගයෙන් යනවා. වේගයෙන් යනකොට සමහර කියනවානේ ශාහවා පෝරන් කියලා සමහර අය අහනවා. ඒ වගේ වේගයෙන් යන්නට අවශ්‍ය නැහැ. ගෞරවනීය සහෝදරවරුනි, ඒ වගේම හෙල්මට් දාන එක. හෙල්මට් දාන එකක් අපගේ හිසට ආරක්ෂාවක්. ඒ වගේම අනිත් අයවත් අපි ආරක්ෂා කරන දෙයක්. ඒතකොට මේක දාගෙන යන එක අපිට පින් ලැබෙන කාර්යයක් බවට පත් වෙනවා. ඒ වගේම ගෞරවනීය සහෝදරවරුනි, අපි මේ දේවල් මේ දවස්වල හරියාකාරයෙන් පිළිපැදිය යුතුමයි. මම ඉස්සර මතක් කරා වගේ මේ දවස්වල තිබෙනවා උත්සව කීපයක් තිබෙනවා. ඒදී මාර්ග තදබද ඇතිවන්නට පුළුවන්. මේ මාර්ග තදබද වලදී අපි හෝන් ගහන එක, සිග්නල් කඩාගෙන යන එක, අනිත් අයට බනින එක, ඒ වගේම සින්දු හොගාලා සින්දු කියවපුවම කසීද කියලා කියවමු. කසීදවත් හොගාලා දාගෙන ගියොත් අනිත් අයට හිරිවරවන්නට පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ කවි හැම දාලා ඇති. ඒක ඇහෙන ආකාරයට අපි සින්දු දාගෙන යනවා. එතකොට ඒක කාර්යයටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා මෙවැනි දේවල් පිළිපැදීම අපි සෑම කෙනෙක්ගේම වගකීමක් වෙනවා. නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපිට මේ ගැන හොඳට
කියලා දීලා තිබෙනවා. ඒ වගේම පාරේ ගමන් කරනකොට සමහර අය ඉන්නට පුළුවන් මේ දවස්වල පාරේ යම්කිරි බෑගයක් තියාගෙන ඇති, පෙට්ටියක් තියාගෙන ඇති, වාහන දාගන්න බැරිය. මේක නබිතුමාණන් කිව්වා ඉආනතු රජුල් ෆී හම්ලිහි අලා දාබ්බතිහි අව් රෆ්ഇ මතායිහි අලයිහා සදකා. නබිතුමාණන් පැවසුවා ඔබ යම්කිසි කෙනෙකුට යම් භාණ්ඩයක් උස්සලා වාහනේ තබා තිබෙන එක. නැත්නම් එක්කෙනෙකුට නගින්න බෑ. නගින්නට එයාට උදව් කරන එක මේක සදකාවේ පිනක් කියලා නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන අපිට පවසලා දුන්නා. ඒ නිසා ගෞරවනීය සහෝදරවරුනි මේ දවස්වලදී අපි සෑම කෙනෙක්ම අපිට අල්ලාහ් සුබ්හානහු වතාලා ඊදුල් අල්හා උත්සවය හරියට කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අයියාමු තශ්රීක් දිනය, ඒ වගේම උල්හියා කිරීමට අවස්ථාව ලබා දුන්නා. මේ වගේ අපිත් අනිත් අයට හිරිහැර නොවන ආකාරයට අපිත් අපගේ ජීවිතය සකසා ගනිමු. අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සියලු දෙනාටම මේ ලැබුවා වූ හජ් අවුරුදු උත්සවය හරියාකාරව සතුටින් ගත කිරීමේ වාග්ය ලබා දුන්නාසේ එළඹෙන කාලවලදී අපගේ ඉබාදතයන් හරි ආකාරයෙන් කරමින් අපගේ නැමදු පසු නැමදු හරි ආකාර කරමින් අල්ලාහ් සුබ්හානහු වතාලා ළඟා වීමට අල්ලාහ් සුබ්හානහු වතාලා සියලු දෙනාට වාග්ය ලබා දෙනු මෙලව. යා අල්ලාහ් සියලු දෙනාගේ පාපයන් කමා කොට මෙලව. අපි සියලු දෙනාටම යා අල්ලාහ් නුඹගේ ඒ තෘප්තිය ලබා ගැනීම සඳහා ඉබාදත් කිරීමට වාග්ය ලබා දෙනු මෙලව. අපි සියලු දෙනාටම යා අල්ලාහ් හජ් වගකීම යා අල්ලාහ් ජීවිතේ එක් වතාවක් ඉටු කිරීමට වාග්ය ලබා දෙනු මෙලව. යා අල්ලාහ් සුදු මක්කා නගරයට මදීනා නගරයට කොට යා අල්ලාහ් ඒ හජ් උම්රා කටයුතු කිරීමට අපි සියලු දෙනාට වාග්ය ලබා දෙනු මෙලව. අපේ සිත් තුළ තිබෙනා යහපත් අධිෂ්ඨාන දෙනු මෙලව. අපි සියලු දෙනාගේ ප්‍රාර්ථනා පිළිගනු මෙලව. වාඛිර දවවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.